ගොඩක් ගැහැණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යන එක. ඉතින් කොණ්ඩේ ඩැමේජ් වෙනවට කොණ්ඩේ පවා ගන්න මේ හැම දෙයකටම හරියන්න මැජික් ඔයිල් එකක් හදන හැටි ඔයාලට කියලා දෙන්නද? මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත ඔයිල් එක. ඉතින් මේක මගේ අම්මගේ රෙසිපි එකක්. අපි මේකට පාවිච්චි කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරයි. මේ ඔයිල් එක හදාගන්න අපිට ඕන වෙනවා කෝමාරිකා මදය. එතකොට කොහොඹ දළු, වෙරළුවල දළු කොළ, ඊළඟට බෙහෙත් නෙල්ලි දළු කොළ, හාතවාරිය, ඒ වගේම රෝස්මෙරි කොළ, කරපිංචා, පුළුවන් නම් උඳු පියලි දළු. මේ තියෙන්නේ කුඹුක් කොළ. ඊළඟට කළුදුරු සහ අපිට ඕන වෙනවා උළුහල්. ඒ වගේම රතු ලුණු සහ සුදු ලුණු පුංචි කෑලි වලට කපාගෙන. මේ තියෙන්නේ ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සේරම. ඊළඟට අපි භාජනයක් ලිපේ රත් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් එක යන්තමින් රත් වෙනකොට අපි ඒකට උළුහාල් එකතු කරගන්නවා. උළුහාල් රන්වන් පාට වෙනකන් ටිකක් බැදෙන්න ඇරලා උළුහාල් ටික බැදුනට පස්සේ අපි මේකට කළුදුරු එකතු කරගන්නවා. කළුදුරු සහ උළුහාල් බැදීගෙන එනකොට ඔයිල් එක සුවඳ වෙන්නත් එක්කම අපි මේකට රතු ලුණුයි සුදු ලුණුයි දාගන්නවා. ඊළඟට අපි එකතු කරගත්ත අර කොළ වර්ග ටික සේරම දාලා මදකින්නේ හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ කොළ ටික හොඳට රන්වන් පාට වෙනකන් අපි කලවම් කරගන්න ඕනේ. මේ විදිහට විනාඩි 10ක් විතර කොළ ටික බැදෙන්න ඇරලා ඊට පස්සේ මේක ලිපෙන් අයින් කරලා මේ ඔයිල් එක නිවෙන්න ඇරලා පෙරා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ මැජික් ඔයිල් එක හැදෙන්නේ. කොණ්ඩෙට ගානකොට විටමින් E කරලකුත් එකතු කරගන්න.